ගේම් එකක් ප්ලේ කරන්න යන්නේ. අපි බලමු ඉතින් ලෝඩින් වෙන එක තමයි පාරේ. සාද්දෙන් මේකෙන් මම මේක සාමාන්‍යයෙන් ටිකක් ප්ලේ කරනවා. ඔයාලා හිතනවා tie බඩු ඒක ඇත්තම පොඩ්ඩයි ඒකට හේතු වලට පස්සේ තේරි. කොබක් තමයි සෝඩි මේක තමයි මං අලුතෙන් කරගත්ත මැප් එක. මේ තියෙන පළවෙනි මැප් එක 2 3 4. මේ තියෙන මගේ වාහනේ. අපි ඇත්තම කිව්වොත් කරන් තියෙන මේ වාහනේ තියෙනවා. මේ හරියට එක බඩු දාගෙන මේ වගේ ඉන්නවා එනිමිලා. ඒ එනිමිලාට ගහලා ඒක හදාගන්න තමයි තියෙන්නේ. ලූට් වෙනවා හෙල්ත් වෙනවා. මම මේකයි අතර ලොකු දෙයක් හිතාගන්න බැරුව ඉන්නේ. මේක ජම්ප් පවර් එක හෙල්ත් එකක් වෙනවා. හෙල්ත් එක 100 ගණක් වෙනවා. ජම්ප් පවර් එක වටිනවා මේ මං දැන් ගහන්න යන එකේදී. ඒ හින්දා අපි දාගමු ජම්ප් එක. අපි යම් පළවෙනි එක. අලුත් එකයි පළවෙනි එක. මේකේ මකුළුවෙක් ඉන්නේ උනට මං දාන් ඉන්නේ මකුළුව නෙමෙයි. මකුළුව වලට මම දාන් ඉන්නේ එක ටිකක් මේක. Kan friends hina මාර්ගි මේ අපිට පුළුවන් දැන් මෙතන තියෙන ලෙවල් එක දැන් මේකනේ ඔය දැන් කොළ පාට ලෙවල් එක නම් මේකට දැන් මේ වගේ තව බඩුවක යටින් දාලා අපිට පේනදි මේ ෆියුස් කියන එකට උඩින් මේ එහා පැත්තේ තියෙන එකක් ඒකෙන් මේ එතෙන්ට ඒ 1,84,000ක පවර් එකක් ඒ ආවොත් අපිට ඒක ෆියුස් කරන් දෙනවා. එතකොට ෆියුස් කරනවා ඊළඟ ලෙවල් එකට යනවා ඒක. කන ලෝජියා මං ගාව මෙන්න මේ කක්කුට්ටෝ හිටියා. ඒ කක්කුට්ටෝන්ගේ තමයි මම කලින් ගැහුවේ මේ මට හිතුණා මේක හොඳයි කියලා. ඒ වුණාට අත්තම කිව්වොත් ඒක අපරාධයක්. මොකද කියනවනම් කක්කුට්ටා වගේ ඉන්න එකාගේ දව මම යටින් දාලා දෙන 5යිනේ එක දේවල්. ඒක එව්ව 6ක් දැම්ම හැකිසේ. අපරාධි දුක තමයි එව්ව තමයි ඉතින් දුක. කමන්න අපිට ලූට් වෙන එක වටිනවා මේකේ හැටියට. අපි බලමු try එකක් දෙමු drone එක දාගන්න. අපි වෙනකොට මේ වැඩක් නැති එකක් ඔබා ගන්න ඕනේ. හරි. ඊට මෙතෙන්ට යන්න ඕනේ. drone එක ගන්න ඕනේ. මම මෙතන එකක්වත් ඕනේ නැහැ මට කොහොමද. මම නම් දෙන්න කැමති නෑ. අන්තිම වෙනකන් ඔක්කොම දාලා නිකන් දාගන්න බැරි. කමන්නේ. යා ඔය එක ලස්සනයි. දැන් නම් බඩු නැති තරම්නේ. හරි යන් තවපාර. අපි බලමු දැන් අපේ ඩ්‍රෝන් එකේ තත්ත්වය කොහොමද කියලා. අනින් තිබ්බ ඩ්‍රෝන්
අප්ඩේට් එකක් වෙනවා නේද? දුක තමයි. අපිට අප්ඩේට් කරන්න තියෙන අරක විතරයි. මේක දාන්න ඕනේ. මෙන්න මෙහෙම. අපිට බැරි වෙන්නේ මේක අප්ඩේට් කරගන්න. හැම එකම අප්ඩේට් කරන්න ඕනේ. අන්න මෙන්න මේක ගත්තා. මෙන්න මේ වගේ. දැන් මට ඕනේ කුල පාටුව හම්බෙන්නේ නැහැ එච්චර. අපි දෙනියන් තව එකකට. ඔයාලට මේ දැක්කේ නැත්නම් ඒක කමන්නේ මම ඔයාලට පේනනකෝ. අපි යමු. අර උඩ පැන ගහන එක එච්චර සෙට් නෑ නේද? ඒකෙන් බෝම්බ වැටෙන්නේ නේද? ඒක කෙලින් වදින්නේ. ඔක හොඳයි නේද? මට හිතෙන දේ කරන්න කලින් අපි මේක ගහරිමු. මෙහෙම මම හදන්නේ අර කක්කුට්ට වය ගන්න. වාහනේට වඩා කක්කුට්ට හොඳයි. එතකොට එයාට බඩු දැම්ම හැකි හොඳ බඩු. ඉතින් පොඩි වැඩකට ගියා ආයා මේකේ තව ඒවා තියෙනවා friends එපා එඩ්ඩිනා friends උල පාට එකක් හම්බෙලා මං හොයන දේ හම්බෙලා නෑ friends අපි කලින් බලා ගන්න ඕනේ අපි ගාව කීයක් කරවා තියනවද කියලා ඊගාව තියෙනවා හරි මට ඕනි ගන්න තියෙනවා එතකොට එහෙම ගත්තොත් ලේසි මෙන්න මේ දෙකේ ඉන්නවා මේකෙත් ඉන්නවා ටිකක් පවර් කට්ටිය
මේ මේක නෑ ලොකු එක. මම මේක තාම දුරට ගිහින් නෑ. ඒකයි මම මේක මෙච්චරටම ගහන්නේ. ඔව්. මේක Gamma, gamma, gamma pensate. Ada di kamu. Sorry, friend. Mata kaku tek hambuna. Mata kaku tek hambuna. කැරකිලා අන්න ඉඳ තියලා දැන්. එතකොට කහ පාටිකුත් තියෙනවා. වල ටික හරි. දැන් මට දාගන්න පුළුවන් හෙල්ත් එකක් තියෙනවා. ගහන වේගෙත් තියෙනවා මේ එකක් තියෙනවා. තව කොළ පාට එකක් තමයි මේක තියෙන්නේ කොළ පාට එකට. හෙල්ත් එකක් තියෙනවා. ෆ්‍රෙන්ඩ්ස් මේ ස්ක්‍රැප් එකක් වගේ තියෙනවා මේ මොකද? ඩැමේජ් එක. ඒක වැඩන්නේ. කොයි ඉන්ඩිකේෂන්ස් වලට වෙන්නන්නේ ඒක නැද්ද? මේදී මෙන්න මේක ඉවුවගේ තමයි මගේ හෙල්ත් එක වැඩි කරන්නේ. මේක හොඳයි මෙතනදී. ගහන වේගෙත් වැඩි ඇති. මට ඕනම් පුළුවන් මේ දැන් යන්න ලෙවල් මේ අපි ෆුල් යන්නේ අර නිල් පාට ගියන්න නිල. මෙන්න මේක අප්ඩේට් කරගමු. yes දැන් මේකත් හරි. අනිවාර්ය දැන් ඊළඟට මම අර කරන්නේ මම හෙල්ලන්නේ කොල්ලන්නේ කක්කොට උඹ තමයි ඊළඟට යන්නේ. දැන් නම් උඩ පනින මේකේ හොඳට වැඩි ඇති ඈ. ඒ කියන්නේ ඒක වෙල එකපාරක් උඩ වැටුවාම ටික උඩට යනවා. උඩ පැනගෙන ඉන්න.
වේගෙන හොඳයි. අරක තරම් වේගයක් නෙමෙයි. දිරේයි ස්නයිපර්. හරි මේ බෝම්බ. අතන එකෙක් ඉන්නවාට පේනද පොඩියට නෙවෙයි. ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ලෝඩ් කරන්න. මම හිතනවා දැන් මේ කරා ඇති කියලා. අය ලෝඩ් කරන්න. බය වෙන කියන්නේ මුයි. අපි දැන් මොනවද හම්බෙලා තියෙන්නේ හොඳ රෙද්දක් නැද්ද? අවුලක් නැහැ කියන. අඩේ කඩුවක් ආවනේ. කඩුවක් කියන්නේ ඕකෙන් ඩැමේජ් එක එන්නට එනවා. දැක්කද නේද ඩ්‍රෝන් එකක් වෙලාවට ගන්න. ඒක ඩැමේජ්. අපෝ ඉතාලි ඉන්න මාරු. බලහන් ඒක ගත්තේ. ඕ පෙරදීමක් කරා. හරිනේ මේක අමාරු. දැන් මෙතන මෙව්ව තුනයි. මේක හරි කියලා වෙලා මේ මම බය වුණා. මේකේ පවර කීයක් තියෙනවද? නම දාස් ගන්නත් මදිවා. මේකෙන් නොක් පැක් එක ඩැමේජ් එක හෙල්ත් එක මේකෙන්
ස්පීඩ් එක දශම ගානනේ. ඒතර මේකේ හෙල්ත් එක එනවා 200 ගාන, මේකේ හෙල්ත් එක 270යි. ඩැමේජ් එක 2000 ගානක් එනවනේ. ඒකත් වටිනවනේ. අපි දැනට වේගෙ වටිනවා. වේගෙ වටිනවා මෙන්න මේක තියාගමුනේ. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අදට මං නවත්තනවා. අපි ආයෙ දවසක සෙට් වෙමු. බයි බයි.